හව් හැමෝටම ඔන්න මම අද කලිත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ තියෙන්නේ රාගුල් එකක්. මේකට කියන්නේ අතුබ. එන ටික තමයි අද හදන්නේ. ඉතින් දැන් මේ තෙල් දපු පෑන් එකට ලුණු කැරට් සේදනවා දාලානේ තියෙන්නේ. දැන් අර බෙලීස් දාලා මේ ටෙම්පරාදු වෙන්න තියලා ඊට පස්සේ අඹරපු මස් තමයි අපිට මේකට අවශ්‍ය වෙන්නේ. අඹරපු මස් දාගන්නවා අපි. ඒක මම නම් අරගෙන තියෙනවා. ඉතින් ඒක හොඳට ටිකක් තෙල් එකේ බේලෙන්න බැදෙන්න වගේ දෙනවා. ඊට පස්සේ රෙඩ් වයින් දාන්න පුළුවන් අපිට. රෙඩ් වයින් දෙන්නේ මම රෙඩ් වයින් දාපුවම මෙතනම රහක් වෙනවා. ඔයාලට කැමතිනම් රෙඩ් වයින් දාන්න පුළුවන්. නැත්නම් නැතුව හදන්න පුළුවන්. ඉතින් ඔය කොහොම මොකේ වේලෙන්න චුට්ටක් තියලා ඊට පස්සේ මේ තියෙන එක තැම්බුණාට පස්සේ ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා මම චුට්ටක් එකතු කරලා ඊට පස්සේ සූගෝ ටින් මම 3ක් දැම්මා. ඒ කියන්නේ තක්කාලි සෝස් ටින් 3ක් මම දැම්මා. මොකද මේ රගු එකක් අපි හදනකොට ඒක හොඳට තක්කාලි සෝස් එකෙන් තැම්බෙන්න දෙන්න. එතකොට තමයි රස අඩුම පැයක්වත් මද ගින්නේ හදන්න ඕනේ මේ සූප් එක හදනකොට. ඊට පස්සේ ඒකට දානවා බැසිලිකෝ කොළ. බැසිලිකෝ කොළ දාලා ඒක එහෙමම තැම්බෙන්න දෙනවා චුට්ට වෙලාවක්. චුට්ට වෙලාවක් කියන්නේ මම දැන් පැයක් විතර කියලා. ඒ කියන්නේ කොහොමත් මම විනාඩි 45ක් විතර තැම්බෙන්න දුන්නා. තැම්බෙන්න දීලා ඔක තව ඉස්සරහට තියෙනවා මම ඔකට හතු වර්ගයක් එකතු කරනවා. මොකද අද රගු එක සූප් එක හැදුවේ හතු දාලා. ඉතින් මෙයාට හතු දාලා එක කන්න අවශ්‍ය ඕනයි කිව්වා ආසයි කිව්වා ඒ විදිහට කන්න. ඉතින් මේ අපි ඒකට අද හතු දාලා තමයි මේක අපි අද හැදුවේ. ඉතින් ඔයාලට මේක හතු නැතුවත් හදන්න පුළුවන්. හතු එක්කත් හදන්න පුළුවන්. ඉතින් ඉස්සරහට බලමු වීඩියෝ එක. ඔයාලට කැමති මස් වර්ගයක් මේකට ගන්න පුළුවන්. කැමති මස් වර්ගයක් අඹරපු අපි නම් මික්ස් එකක් තමයි මේකට දැම්මේ. ඒ කියන්නේ හරක් මස්, ඌරු මස්, කුකුල් මස් ඔය තුනම අඹරපු එකක් තමයි අපි දැම්මේ. ඉතින් මේ කැෆේ එක දවල්ට වැඩ කරනකොට කැෆේ එකට අනිවාර්යයි මම කැෆේ එක අනිවාර්යෙන් ගන්නවා දවල් 11:00 වගේ වෙද්දී. ඒක දැන් චුට්ටක් පුරුද්දට ගිහිල්ලා ඉතින් අපි කැෆේ එකක් බීලාම ඉතින් වැටෙත් පටන් දැන් අපිට හොඳටම සීතලයි. දැන් අපිට ඉතාලියට සීතල පටන් ගත්තා. ඉතින් උඹෙන් කැෆේ එකක් වුණේ කොහොමද? එහෙනම් cheers. කැෆේ එක බිල වැඩ පටන් ගමු. හරි. දැන් මේ තියෙන්නේ තැම්බිච්ච රගු එක. පේනවනේ අපි දැන් පටන් ගන්නකොට ඒක තිබ්බේ විතර ලස්සනට තිබ්බේ නෑනේ. දැන් ඒක අර තක්කලි සෝස් එකත් එක්ක හොඳට තැම්බිලා උක්කු වෙලා තියෙන වතුර වගේ තිබිච්ච එක දැන් උක්කු වෙලා තියෙන හොඳ ඝනකමට ඇවිල්ලා. ඉතින් ඔහොම තමයි ඔක එන්නේ. ඉතින් මේක මම හදන්නේ අද පොලෙන්ත කියන එකත් එක්ක කන්නයි. එනකොට මේක අපිට පාස්තා වර්ගත් ඕනම පාස්තා වර්ගයක් එක්ක මික්ස් කරලා කන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මෙන්න මේ සූප් එකම තමයි මේ රගු එකම තමයි ලසාන්යා හදන්නේ. අපි කට්ටිය ගොඩක් ආසයිනේ ලසාන්යා කන්න. ඉතින් ලසාන්යා කන්න හදන්නේ මේ විදිහටම තමයි. හරි. මේ තියෙන්නේ මෙහි තියෙන හතු වර්ගයක් ඔක. ඔය හතු එක ගැන ලොකුයි. ඔක කපලා ඊට පස්සේ ඔය හතු එක මෙයාලා කැමති ටිකක් හොඳට තැම්බිලා වගේ කන්න.
ඉතින් ඒක නිසා ඔක පැය භාගයක් විතර මම ඕකේ තැම්බෙන්න තිබ්බා. ඒ කියන්නේ විනාඩි 45ක් විතර වෙනම හතු එක නැතුව තාම්බල හදලා රගු එක හතු එක දාලත් මම පැය භාගයක් විතර ඒකේ තැම්බෙන්න තිබ්බා. එතකොට තමයි ඒක හොඳට තැම්බිලා ඒකත් එක්ක එකතු වෙලා ආවේ. ඉතින් මම කිව්වනේ මේ රගු එකම තමයි අපි ලසඤ්ඤා හදන්න ගන්නේ කියලා. ලසඤ්ඤා හදන්න ගන්නේ මේ රගු එකම තමයි මේ සෝස් එකම තමයි. හැබැයි හතු නැතුව. කවුරු හරි ඉන්නවා නම් හතු දාලා කන්න කැමති කෙනෙක් ලසඤ්ඤා මම නම් කාලා නැහැ මීට කලින්. ඉතින් මේ විදිහට දාලා හදලා කාලා බලන්න පුළුවන්. කවුරුත් ඉතින් මුකුත් කියන්නේ නැහැ. එහෙම මේ හදලා කෑවයි කියලා. මොකද අපි කන්නේ අපිට ඕන විදිහටනේ. එහෙනම් දැන් මේක අපි හොඳට මික්ස් කරලා පැය භාගයක් විතර තියමු. වහලා මද ගින්නේ එකත් තැම්බෙන්න දෙන්න ඕනේ. මද ගින්නේ කෑම හදනකොට තමයි ඉතින් රසට එන්නේ. කලබලේ කෑම හදනවට වඩානේ. හරි දැන් ඔය තියෙන්නේ අර දැන් මම කියපු පැය විනාඩි 10ක් 15ක් විතර මම තැම්බුවා මේක. හොඳට ඒ තම්බලේ වුණාට පස්සේ කියන්නේ රගු එක හැදුනාට පස්සේ තියෙන විදිහ තමයි ඔය තියෙන්නේ ෆයිනල් එක. හරි දැන් මම මේ දාලා තියෙන්නේ මේ මෙයාලට රගු එකත් එක්ක කන්න පොලෙන්තා උනේ කිව්වා. පොලෙන්තා කියලා කියන්නේ මම දන්නේ ලංකාවේ තියෙනවද කියලා. බඩිරිංගු වලින් හදලා තියෙන දෙයක්. බඩිරිංගු පිටි වගේ එක නිකන් කැලි කැලි වගේ තමයි ඇතුලේ තියෙන්නේ. බඩිරිංගු වලින් හදලා තියෙන දෙයක් තමයි පොලෙන්තා කියලා කියන්නේ. ඒක තමයි ඔය හදන්නේ දැන් මම වතුර චුට්ටක් දාලා ඒක දාන ගමන් කුරු ගන්න ඕනේ. මොකද නැත්තම් ඒක කැටි ගැහෙනවා. ඒ කුරු ගාලා තමයි ඒකේ කැටි ගහන එක අපි නතර කරගන්න ඕනේ. ඉතින් ඔය එක තමයි දැන් හදන්නේ මම. චුට්ටක් මට වතුර මදි වුණා. ඒකින්ද මේ අන්තිමට වලට පින චුට්ටක් එක හයි වෙලා ඔය ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද මෙයාලා ඒ විදිහට කනවා. මොකද එයාලා එහෙම කන්න කැමති මේ මොකද ඒකට කියන්නේ? මෝර්බිදෝ කනවට වඩා ඔහොම කන්න කැමති මෙයාලා. මෙන්න ප්‍රශ්නයක් නැහැ. මම ඉතින් පොඩි දේවල් වෙනවා කියනකොට මොකද මම දැන් මේ බ්ලොග්ස් කරන්න ආරන්නේ තියෙන්නේ. ඉතින් මේ මාත් ෆස්ට් ටයිම් තමයි උයන ගමන් මෙහෙම කරන්නේ. ඉතින් අර මේ කලබලෙට චුට්ටක් ඉතින් එහාට මෙහාට වෙනවා. හැබැයි ඉතින් රහට කෑමක් හදලා දුන්නාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉතින්.
ඔය තියෙන්නේ මම මගේ ප්ලේට් එකට බෙදාගත්ත ටික තමයි ඔය තියෙන්නේ. මම ඉතින් කාලේ ඉවරලානේ මේ වොයිස් ඔක්කොම කරන්නේ. ඇත්තටම රසයි. එහෙනම් හැමෝටම චාෝ.